ඔබට මේ හැකියාව තියෙනවද කියලා බලන්න. ඔබට පුළුවන්ද එක කාරණයක අතිශය දීර්ඝ කාලයක් නිරත වෙලා ඉන්න? මොකද්ද මේ කියන්නේ? ඒක හරියට මෙන්න මේ වගේ. අද ඔයා ව්‍යායාම් කරන්න ජිම් එකට යනවා. හෙටත් ඔයා ව්‍යායාම් කරන්න ජිම් එකට යනවා. අනිත්ත් යනවා. ඊන් අනිත්ත් යනවා. ලබන සතියෙත් යනවා. ඊළඟ සතියෙත් යනවා. මේ වගේ දවස් 10 15 20 30 40 50 60 70 80 100 විතරක් නෙමෙයි. ඔයා දවස් 365ම ජිම් එකට යනවා. අවුරුද්දක් යනවා. අවුරුදු දෙකක් යනවා. තුනක් යනවා. හතරක් යනවා. පහක් යනවා. මේ වැඩේ වලට කරන්න පුළුවන්ද? මේ කන්සිස්ටන්සි එක වලට තියාගන්න පුළුවන්ද? එහෙමනම් ඔබ ජීවිතේ ගොඩක් දේවල් දිනන ඉවරයි. හේතුව තමයි මේ ලෝකෙ ඉන්න බොහෝ පුද්ගලයින්ට නැති හැකියාවක් මේක. හැබැයි මේක පුරුදු කරගන්න පුළුවන් හැකියාවක්. අපිට පුළුවන් නම් යම්කිසි කාරණයක් තව උදාහරණයක් ගමු. ඉතිරි කිරීම. ඔයාට පුළුවන් නම් හැම මාසෙම එකම ප්‍රමාණයක් වෙන බැංකු account එකකට ඉතිරි කරන්න පුරුදු කරන්න. මේක දිගටම කරගෙන යන්න. පටන් ගන්න ලේසි. ඕනම දෙයක් පටන් ගන්න ලේසි. දිගටම කරගෙන යන එක තමයි අමාරු. අන්න ඒක පුරුදු වෙන්න. ඒකෙන් තමයි අපිට පැහැදිලි රිසල්ට් හම්බ වෙන්න පටන් ගන්න. පැහැදිලි රිසල්ට් හම්බ වෙන්න පටන් ගන්න. ඔයා කරන්න බලාපොරොත්තු වෙන ඕනම දෙයක් එහෙම නැත්නම් ඔයා ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ඕනම අරමුණකට මේ එක දිගට කරගෙන යන්නට අවශ්‍ය කරන ටාස්ක් ගණනාවක් තියෙනවා. මේ ටාස්ක් එක දිගට කරගෙන යාමේ හැකියාව මත තමයි ඔයා ඒ අරමුණට යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒක විභාගයක් පාස් වෙන්න පාඩම් කරන දේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ඇඟේ ස්වභාවය වෙනස් කරගන්න ජිම් එකට යන එකක් වෙන්න පුළුවන්. යෝග ව්‍යායාම වල යෙදෙන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න දවසේ නිශ්චිත පැය ගාණක් යොදන එකක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් දීර්ඝ කාලයක් එක දිගට කරගෙන යාමේ හැකියාව වර්ධනය කරගන්න පුළුවන් නම් ඔයා ජීවිතේ ගොඩක් දේවල් එකතු කරගන්නවා වගේ ජීවිතේට. try කරලා බලන්න. ජය